Hi guys, එහෙනම් ඔන්න කිව්වා වගේම Microsoft Access tutorial series එකේ තුන්වෙනි වීඩියෝ එක මම ඔයගොල්ලන්ට ගෙනාවා. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ real world example එකක් අරගෙන කොහොමද database එක create කරගන්නේ කියලා. එතනදී අපි මේ වීඩියෝ එකේදී table creation සහ relationship building ගැන කතා කරනවා. ඒ වගේම ටේබල් එකට data feed කරන එක ගැනත් කතා කරනවා. එහෙනම් වීඩියෝට යන කලින් ඔයගොල්ලෝ අපේ channel එක දැනටම subscribe කරලා නැත්නම් දැම්ම පල්ලේ තියෙන ඔතකොට subscribe button එක click කරන්න, bell icon එක click කරන්න. එහෙනම් අපි යන්නද වීඩියෝ එකට. හරි guys, ඔන්න අපේ scenario එක එහෙමත් නැත්නම් real world example එක තමයි මේ අද අරන් ඇවිල්ලා තියෙන්නේ. එතකොට මේ example එක පොඩ්ඩක් ගත්තම ඔයගලන්ට පොඩ්ඩක් මොකද්ද මේ කියලා හිතෙයි. මම මේක explain කරන්නම්. මම මේ පුළුවන් උඩරිම try කරලා ඔයගලන්ට තේරෙන විදිහට පොඩි diagram එකක් හදාගත්තා. හරි. මෙමය. මේක automated ordering system එකක්. හරිද? මේ සිස්ටම් එක fully practically හිතන්න එපා. අපි මේකට අදාළ වෙන විදිහට පොඩ්ඩක් adjust කරගමු. මේක automated ordering system එක. මේක වෙන්නේ customer කෙනෙක් ගිහිල්ලා මොකක් හරි කඩේකින් මොකක් හරි product එකක් purchase කරනවා. දැන් අහන්න එපා customer ඇවිල්ලා සල්ලි දීලා මේ order කරාට පස්සේ යාට ඒ බඩු ටික අරගෙන යන්න බැරියයි කියලා. ඒ වුණත් මේක අපිට මේ කරන්න වෙන්නේ නැහැ. මොකද මම ඔයගලන්ට කිව්වා access වලින් ලොකු advanced database හදන්න බෑ. පොඩක් අර simple වගේ එකක් simple database එක තමයි create කරගන්න පුළුවන් කියලා. ඒ කියන්නේ අර eBay වගේ එහෙම නැත්නම් ලංකා site එකක් ගමු අපි wow.lk වගේක් කියලා. ඒ කියන්නේ ඒකදී වෙන්නේ අපි online මොකක් හරි product එකක් purchase කරාම ඒක ඔයගලන් ගෙදරට එනවා. ඒතර customer යන්න ඕනේ නැහැ එතනට. එතකොට මේක ඒ වගේ එකක් නෙමෙයි. මොකද access ඉන්ටර්නෙට් එකත් එක්ක කනෙක්ට් කරන්න බෑ. ඒතර මේක අපි ඉන්ටර්නෙට් එක කනෙක්ට් කරන්නේ නැහැ. ඒ නිසා මේකෙදි වෙන්නේ කස්ටමර් යනවා කඩේට ගිහිල්ලා කියනවා එයාට ඕන ප්‍රොඩක්ට්ස් ටික එයා සල්ලි බිල ගෙවනවා. ඊට පස්සේ ටික කාලයක් ඇතුළත ගෙදරටම බඩු ටික ගෙනල්ලා ඩිලිවර් කරනවා. ඒක තමයි මේක වෙන්නේ. ඒතර මෙතන කස්ටමර් ඉන්නවා ඔයගලන්ට පේනවා කස්ටමර් පොඩ ඉන්න. හරි. කස්ටමර් ඉන්නවා. ඊට පස්සේ මේ දින order එක. ඒක දැනට පොඩ්ඩක් අමතක කරන්න. මෙතන categories තියෙනවා. ඒ කියන්නේ products කියන්නේ දැන් අපි ගත්තොත් උදාහරණයක් විදියට ice cream ගත්තා කියමු. ඒතර ice cream කියන්නේ category එක. හැබැයි ice cream brand තියෙන එක. ඒ කියන්නේ vanilla තියෙනවා. ඒ කියන්නේ brands නෙමෙයි sorry. ඒක ඇතුලේ තියෙන්නේ sub categories තමයි තියෙන්නේ. ඒක ඇත්ත කතාව. elephant house vanilla, elephant house chocolate, එතකොට Cargill's vanilla, Cargill's chocolate ඔය වගේ products ගොඩක් තියෙනවානේ. ඒතර ඒක තමයි category එක. product එක. category කියන්නේ main එක. මම හිතනවා ඔයාලට තේරෙන්නේ නැති කියලා මොකද්ද කියන්න උත්සාහ කරන්නේ කියලා මම සෑහෙන උත්සාහ කරා මට කියන්න ඕන එක තේරුම් කරන්න. හරි. ඒතර එතනින් category product කියන එක තේරෙන් ගනි කියලා මම හිතනවා. සරලවම කියනවා නම් products ගොඩක් එක category එකක් ඇතුළට include වෙනවා. දැන් හරි දැන් තේරෙන්නේ නැති. ඒතර order එක තියෙනවා. customer ගිහලා Tamanට කැමති category එකකින් Tamanට කැමති products අරගෙන order එක place කරනවා. ඒ order එක ගෙදරට deliver කරනවා. එතකොට මේ scenario එකේදී මම ඔයාලට කිව්ව entities ගැන මම මේ වීඩියෝ එකේදී කතා කරනවා කියලා. entity එකක් කියන්නේ ඒ කියන පුද්ගලයෙක් වෙන්න පුළුවන්, තැනක් වෙන්න පුළුවන්, මොකක් හරි බඩුවක් එමත් නැත්නම් ප්‍රොඩක්ට් එකක් අයිටම් එකක් වෙන්න පුළුවන්, ඉවෙන්ට් එකක් වෙන්න පුළුවන්, ඒ වගේම කන්සෙප්ට් එකක් වෙන්න පුළුවන්. එතකොට ඒ කියන්නේ අපිට කියන්න බෑ ඇට්‍රිබියුට් එකක් කියන්නේ හැමතිස්සෙම sorry ඇට්‍රිබියුට් නෙමෙයි එන්ටිටි එකක් කියන්නේ හැමතිස්සෙම පණ තියෙන දෙයක් කියලා. ඒක ඕනම දෙයක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ සරලවම කියනවා නම් දැන් හිතන්න ඔයගොල්ලෝ මේක database එකෙන් පොඩ්ඩක් අමතක කරලා ඔයගොල්ලෝ හිතන්න ඔයගොල්ලන්ට customer details, එතකොට category details, product details, order details තියෙනවා කියලා. අපි ඒවා අපේ details table එකක් හදද්දී අපි table එකට නමක් දානවානේ customer table. order එකේ details ටික save කරගන්න order table.
කැටගරි එකේ data save කරගන්න category table, product එකේ data save කරගන්න product table. ඒ වගේ tables හදනවා. එන්නේ table එකට තමයි සරලවම කිව්වොත් entity එකක් කියන්නේ. ඒතර දැන් මම හිතන entity කියන්නේ මොකක්ද කියලා තේරෙන්නේ නැති කියලා. එතකොට මේ දැන් අපි ඒ අපේ table එකේදී අපේ value save කරගෙන එක categories යටතේනේ අපි value save කරගත්තේ. අන්න ඒකට තමයි කියන්නේ attribute එකක් කියලා. attribute එකක් කියන්නේ අපේ table එකේ columns වල නම්. column names තමයි attributes කියලා කියන්නේ. ඒතර customer table එක ගත්තොත් customer table එකේ attributes තියෙනවා customer ID, customer name, contact number, city, district. මෙතන ගොඩක් හරන තව details තියෙන email number, email address වගේ ගොඩක් තියෙනවනේ. ඔයගලන්ට සරලව තේරුම් කරගන්න ලේසි අපි attributes පොඩ්ඩක් අරන් වැඩේ කරොත් මෙතන customer name කියන එක මම දෙකට කඩලා අරගත්තා මේ first name last name කියලා. එතකොට මේ තමයි attributes. customer ගේ ID එකක් අපි හදන්න ඕනේ. customer register වෙන්න ඕනේ අපේ කඩෙත් එක්ක. එතකොට customer ID එකක් අපි දෙනවා. නම එයාගේ නම අපි ගන්නවා, contact number එක ගන්නවා, city එක. එයා ඉන්න city එක මොකද්ද? ඒ city එකට අදාළ district එක මොකද්ද? එතකොට customer ගේ එච්චරයි. ඊට පස්සේ category එක ගත්තොත් category එකේ ගොඩක් නැහැ. category එකට ID එකක් තියෙනවා, category එකට නමක් තියෙනවා. උදාහරණයක් විදිහට ice cream කියන category එක ගත්තොත් ඒ වගේ. ඊට පස්සේ product තියෙනවා. product එකට product ID එකක් තියෙනවා. ඔයගොල්ලෝ දැකලා ඇති අර ඔයගොල්ලෝ දැකලා ඇති food city එකකට හරි Kiehl's එකට හරි ගියත් මේ product එකට barcode එකක් use කරලා තියෙනවා. ඒක uniquely identify කරගන්න. එතකොට ඒක සිස්ටම් එකේ සේව් වෙලා තියෙන ID එකක් විදිහට. ඒක තමයි product ID කියන්නේ. ඒතර name කියන්නේ product එකේ නම. ඊට පස්සේ current stock එක තියෙනවා. ඒ කියන්නේ මේ වෙද්දි ඒ shop එකේ මේ product එකෙන් කොච්චරක් stock ඉතුරු වෙලා තියෙනවද කියන එක. ඒතර cost per unit කියන්නේ අපි ඒ product එක අපේ suppliers ලා ඉන්නවනේ. අපි supplier ගෙන් ගන්න මුදල. ඒ කියන්නේ buying price එක. තවත් විදිහකට කියනවා නම් එතකොට price per unit කියන්නේ selling price එක. ඒ කියන්නේ අපි හිතමු අපි ice cream එකක් 1 liter එකක් 300ක් විතර එනවනේ chocolate එකක්. එතකොට අපි මම හරියට ගණන් දන්නේ නැහැ. මම හිතලාගෙන අපි ඒක අපේ supplier ගෙන් රුපියල් 250කට ගත්තා කියලා හිතමු. ඒතකොට ඒක තමයි cost per unit කියන්නේ. අපි විකුණන්නේ 300 කරනේ. ඒතකොට price per unit කියන්නේ 300. ඒතකොට මේ දෙක මැද්දේ ඩිෆරන්ස් එක තමයි profit එක වෙන්නේ. ඒක මම එක්ස්ට්‍රා දෙයක්. හරි. එතකොට product එකත් හරි. ඊට පස්සේ order එක. ඉතින් අපි order එකක් place කරනවානේ. ඒ order එකක් uniquely identify කරගන්න හරි. uniquely identify කරගන්න කියන එක මම ඉස්සරහටත් කියන්නම්. product අපි order ID එකක් තියෙනවා. කියන්නේ ඒ order එකට ID එකක් දෙනවා. එතකොට order එකට date එකක් දෙනවා. ඒ කියන්නේ අපි දැන් ඇවිල්ලා අද order කරොත් order date එක වෙන්නේ අද. ඊට අපි deliver කරනවානේ. අපි කියනවා අපි මේක deliver කරන දවස් දෙකකින්. දවස් දෙකකට පස්සේ date එක delivery date එක. ඉතින් invoice amount කියන්නේ මේ අපේ bill එකේ අපේ order bill එකේ සම්පූර්ණ එකතුවේ අපේ invoice එකේ total එක. delivery status කියන්නේ deliver කරලාද නැද්ද කියන එක. කියන්නේ දැන් අපි මේක enter කරලා දැන් ඔන්න අපි enter කරනවා. අපි හිතමු මේක අපි මිනිස්සෙක් කෙනවා ඊයේ. ඒතර ඊයේ ඇවිල්ලා එතකොට ඊයේ තමයි order date එක වෙන්නේ. ඊට පස්සේ delivery date එක අද වුණා කියමුකෝ. ඒතර අද house කියන්නේ අපි හිතමු කඩේ shop එක වහලා ඉවරලම බලන delivery status. අද මට දැන් ඊයේ වෙද්දී එක delivery status නොවෙන්න පුළුවන්. ඒකට මට පුළුවන් අද ඒක yes කරන්න. deliver කරලා නම්. ඒතර ඒක එහෙමයි. එතකොට customer ගේ primary key එක ගැන කතා කරනවා නම් ඒ customer කියන ඒ customer ගේ table එකේ customer ගේ record එකක් uniquely identify කරගන්න අපිට පුළුවන් customer ID කියන එක use කරන්න. ඒතර customer ID තමයි customer table එකේ primary key එක. එතකොට category table එකේ primary key එක වෙන්නේ category ID කියන එක. එතකොට product table එකේ product ID, order table එකේ order ID. එතකොට ඒක තමයි primary keys විදියට අපි අඳුරගන්න තියෙන්නේ. එහෙනම් අපි බලමු දැන් මේක කොහොමද මේ database එක create කරගන්නේ කියලා. මුලින්ම අපේ access application එක මම open කරගන්නවා. ඊට පස්සේ මම blank database එකක් open කරගන්නවා. save කරන location එක අහනවා. මම ඉක්මනට කරන් යනවා. මොකද මම කලින් වීඩියෝ එකේදී මේක in depth කතා කරපු නිසා ආයෙක මහදී ඔයගොල්ලන්ට කම්මැලි හිතේ. ඒක නිසා මම
එකෙන් එක කියන්න නැහැ මේ වීඩියෝ එකේදී. අපි ඒක දාමු ඕඩරින් සිස්ටම් කියලා ඩෙස්ක්ටොප් එකේ මම සේව් කරගන්නවා. ඕකේ කරලා ක්‍රියේට් කරනවා. ඊට පස්සේ අපි මුලින්ම අපේ එන්ටිටිස් ටික අඳුරගත්ත කස්ටමර්, කැටගරි, ප්‍රොඩක්ට්, ඕඩර්. එතකොට ඔන්න ඉස්සෙල්ලාම ක්‍රියේට් ටේබල්. කලින් එකේදී කරපු දේ ආයි කරනවා. හරි. ඊට පස්සේ මෙතන view කියන එක ක්ලික් කරලා ඊට පස්සේ ක්‍රියේට් කරගන්නවා. මට කලින් වීඩියෝ එකේදී ඔයගලන්ට ලොකු දෙයක් මිස් වුණා කියන්න really sorry. ඒකට මෙතන ටේබල් එකක් ක්‍රියේට් කරගද්දී අපිට පොඩි දෙයක් කරන්න ඕනේ. ඒක තමයි දැන් අපි කලින් ටෙස්ට් ටේබල් කියලානේ මේ අපේ ටේබල් එකේ නම විදිහට දුන්නේ. මෙතන ටේබල් එකක් ක්‍රියේට් කරන නිසා අපි ඒක අඳුරගන්න tbl කියන කීවර්ඩ් එක යූස් කරනවා. ඒක නොදැම්ම කියලා වැරදි නැහැ. ඒ වුණාට තේරුම් ගන්න ලේසි වෙන්නයි මේකේ තියෙන පිළිවෙල නිසායි අපි ඒක යූස් කරනවා. tbl ඒ කියන්නේ ටේබල් කියන එක නිකන් අර ෂෝට් ෆෝම් වගේ තියෙන්නේ t අකුරයි b අකුරයි l අකුරයි tbl underscore ඊට පස්සේ දානවා ටේබල් එකේ නම. ඒතර මෙතන අපේ ටේබල් නේම් එක වෙන්නේ කස්ටමර් කියන එක. එතන කස්ටමර් කියලා දාද්දි මතක ඇතුව ටේබල් නේම් එක ක්‍රියේට් කරද්දි මතක ඇතුව ඒකේ සිංගියුලර් වර්ඩ් එක යූස් කරන්න, ප්ලුරල් එක යූස් කරන්න එපා. මොකද එතන වැරද්දක් නෑ. අර මම කලින් කිව්වා වගේම දෙයක් තියෙන්නේ. ඒක ටිකක් පිළිවෙල වෙන්නයි අපි සාමාන්‍යයෙන් databases වලදී attributes entities name කරද්දී අපි singular word එක තමයි දාන්නේ. ඒක නිසා customer කියලා දාන්න. ඕකේ කරනවා. එතකොට අපේ මෙතන design view එකට ඇවිල්ලා තියෙන්නේ. අපි දානවා customer id. ඔය data types ටික අන්තිමට දාන්නම්. දැනට මේ ටික දාන් යමු. customer first name attribute චුට්ටක් දිගයි. customer last name ඊට පස්සේ contact ඊළඟට city එක මම මේක first name last name කියලා විතරක් දාන්නම්. ඊළඟට අපිට තියෙන්නේ district එක. හරි. ඊට පස්සේ මෙතන customer id කියන එක auto number අයින් කරලා short දානවා. short දාලා මෙතන input mask එකක් මම use කරනවා. c අකුරයි ඉරි කෑල්ලයි ඊට පස්සේ numbers තුනක් type කරන්න කියලා. ඒතර input mask එක හරි. මම caption දාන්නේ නැහැ. මේ හැම එකක් ගැනම කලින් වීඩියෝ එකේදී කතා කරා ඔයගොල්ලන් එක්ක. මේකෙදි caption දාන්නේ නැහැ. මොකද caption කතා කරන එකත් වීඩියෝ ගොඩක් දික් වෙයි. දැන් ඔයගොල්ලෝ caption කියන්නේ මොකක්ද කියලා මේ වෙනකොටත් දන්නවා. ඒ නිසා මම caption use කරන්නේ නැහැ මේ වීඩියෝ එකේදී. ඔයගොල්ලන්ට කලින් වීඩියෝ මිස් වුණා නම් අනිවාර්යෙන් ගිහිල්ලා බලන්න කලින් වීඩියෝ එක. ඒකේ මේ හැම දෙයක් ගැන අපි කතා කරා. එතකොට ඒක පොඩි ඇඩ්වර්ටයිස්මන්ට් එකක් ඒක ඉවරයි. ඊළඟට first name එක short text, last name එක හරි, contact එක අපි දාමු short text නැතුව number කියන එක දාමු. මොකද number එකක් නේ තියෙන්නේ. city එකත් short text, district එකත් short text. ඒතර customer table එක හදලා ඉවරයි. අපි save කරගමු. ඊට පස්සේ අපිට තව table එකක් create කරගන්න තියෙනවා. ඒ table එකේ නම වෙන්න ඕනේ මේක එතනට ගිහිල්ලා design view එකට යන්න. එතකොට තමයි අපිට save කරන නමක් වෙන්නන්නේ. ඒක tbl category. ඕකේ කරන්න. ඊට පස්සේ category id එකක් ඕනේ. ඊළඟට category name එකක් ඕනේ. එතකොට category id එකත් මම short text දාලා input mask එකක් දානවා. මෙතන category කියන්නේ C දාන්නේ නැහැ. මොකද customer ට අපි C දාපු නිසා මෙතන මම PC කියලා දානවා. මොකද product category නේ category කියලා කියන්නේ. ඊට පස්සේ ඒක දාලා ඊට පස්සේ zeros තුනක් දානවා. ඊට පස්සේ category name එක මම මෙතන not null දාන්නේ ඒ මොකුත් use කරන්නේ නැහැ. ඔයගොල්ලෝ දාලා try කරලා බලන්න. මම නිකන් තියනවා මේවා.
හරි ඊළඟට ඒක ඉවරයි. ඊළඟට අපිට ක්‍රියේට් කරගන්න තියෙන්නේ product table එක. create table මේ ක්ලික් කරනවා. ඊට පස්සේ tbl product කියලා මම හදා ගන්නවා. ඊට පස්සේ product එකේ අපිට ඕනේ product id එක. ඊට පස්සේ product name එක, current stock එක තියෙනවා, cost per unit, price per unit. එතකොට product id එකත් මම short text එකක් විදිහට දාන්නම්. input mask එකක් දානවා. product එකට p අකුරයි slash එකකුයි 0.3ක්. product name එක මුකුත් කරන්නේ නැහැ. current stock එක එතන number කරන්න. මම මෙතන number දාන්නේ නැහැ. මෙතන current stock එකම දානවා short text. මොකද මම දැනටවත් අපේ data වගේක් ඉලාස්ටි එතන මට මතක විදිහට kilograms එහෙම තිබ්බා. එතකොට number දැම්මොත් එතන අවුලක් එනවා feed කරද්දි. ඒතර cost per unit එක currency දානවා. මෙතනදී මට කියන්න අමතක වෙච්ච දෙයක් තියෙනවා. currency use කරද්දි අපිට පුළුවන් currency වල format එක වෙනස් කරන්න. හැබැයි මෙතන basics කියන්නේ coding knowledge එක නැතුව මම try කරා. මට හොයාගන්න බැරි වුණා coding knowledge එකක් නැතුව මෙතන currency එක LKR එහෙම නැත්නම් ශ්‍රී ලංකන් රුපීස් දාගන්න කොහොමද කියලා. මෙතන dollars තියෙනවා, euros තියෙනවා, නැත්නම් මුකුත් currency එකක් නැතුව දාන්න පුළුවන්. මම තියෙන විදිහට තියන්න වෙනසක් කරන්නේ. එතකොට මම හිතන්නේ මෙතන තියෙන්නේ dollars වැටිලා තියෙන්නේ කවන්නේ. price එකත් මම currency එක දාගන්නවා. එතකොට ඒකත් හරි. ඊළඟට අපිට තියෙන අන්තිම table එක order table එක. අපි order table එකත් හදාගමු. හරි. order table එකේදී මුලින් තියෙනවා order id එක. ඊට පස්සේ order date එක, delivery date එක තියෙනවා, invoice amount එකයි, delivery status. හරි. එතකොට මෙතනදී මම order id එකත් කලින් විදියටම short කරලා input mask එකක් දාගන්නවා. overprice dash එක විදාලා එකත් numbers තුනකින් input කරන්න දාන්නේ. order date එකට මම date time දානවා. delivery date එකට date time දානවා. invoice amount එකට currency දානවා. delivery status එක yes no දානවා. yes no ද කියලා අපිට ටික් කරන්න තියෙන්නේ. ඒකෙත් formats තිබ්බා. මම කලින් ටෙස්ට් කරලා නැහැ. ඒක නිසා මම මේක ටෙස්ට් කරන්න යන්නේ නැහැ. නැත්නම් චෝර වෙනවා මේක අවුල් ගියොත් එහෙම. ඒ නිසා තියෙන විදිහකට තියමු ඒකත්. ඔයගොල්ලෝ ටෙස්ට් කරලා බලන්න අනිවාර්යෙන් මෙතන formats තියෙනවා. මේ formats use කරලා. හරි. එතකොට තව මෙතනදී අපිට data validation එකක් කරන්න පුළුවන්. මේ අපි මේ example එක අපි කිසිම data validation එකක් කරේ නැහැ. මෙතනදී අපිට කරන්න පුළුවන්. දැන් ඔයගොල්ලෝ හිතන්න deliver කරන දවස අපි product එක deliver කරන දවසයි order දවසයි අතර ගත්තම අපි deliver කරන්නේ හෙට නම් order දවස අනිද්දා වෙන්න බෑනේ. ඒ කියන්නේ ඒක පොඩ්ඩක් අවුල්නේ. example හරි. මෙම කියමුකෝ. ඔයගොල්ලන් හිතන්න customer ඇවිල්ලා අද order එක දානවා. order එක place කරනවා අද. එතකොට සාමාන්‍ය delivery date එක වෙන්න ඕනේ අදට පස්සේ දවසක් අනිවාර්යයෙන්. ඊයේ delivery date එකකට එන්න බෑනේ. මොකද අපි enter කරද්දී අපි අතේ වැරදිම වෙන්න පුළුවන්. ඒක වළක්වන්න තමයි අපි validations use කරන්නේ. ඒක නිසා අපිට සිද්ධ වෙනවා එතන validation එකක් කරන්න. validation rule එකක් දාදී අපි මෙතනට rule එක දැම්මොත් අනිතන error එකක් වෙනවා. ඉන්නවා මම පෙන්න delivery date එකට අපි කලින් කරා වගේ order date එක අඩු වෙන්න ඕනේ. මෙහෙම දැම්මොත්
සේව් කරද්දී error එකක් පෙන්වනවා invalid SQL syntax කියලා. ඒකට හේතුව තමයි දැන් මේ දෙක එකට එකක් ඩිපෙන්ඩ් වෙනවනේ. දැන් මෙතනදී අපිට හිතා ගන්න බෑ මේක රූල් එක මෙතනට ඇප්ලයි කරලා මේකට වෙන එකක් දෙමුත් එතන error එක පෙන්වන්නේ කොහොමද කියලා මෙයාට පොඩක් කන්ෆියුස් වෙනවා. ඒක නිසා ඒ වගේ එකක් වුණා. දැන් මෙතන පෙන්නති වාට මේ ෆීල්ඩ්ස් දෙකම මේ ටේබල් එකේ තියෙන ෆීල්ඩ්ස් දෙකක් තියෙනවා. order date එකක් තියෙනවා delivery date එකක් තියෙනවා. එතකොට මෙතන කම්පියුටර් එකට එහෙමත් නැත්නම් මේ ඇප්ලිකේෂන් එකට අඳුරගන්න බෑ කොතනද අවුල තියෙන්නේ කියලා. ඒක නිසා අපිට සිද්ධ වෙනවා මේ වැලිඩේෂන් රූල් එක මෙතනින් අයින් කරලා මෙතන ඔකට තියෙන්නේ property sheet කියලා තියෙනවා. property sheet එක මෙතන design එකේ තියෙන property sheet. ඒ property sheet එක හැම table එකකටම property sheet එක ගන්න තියෙනවා. එතන මේකේ property sheet එක මම අපේ order කියන table එකේ property sheet එක මේක. මේක ඔයගොල්ලන්ගේ මෙතන නැති වුණා. මෙතන මේ එක ක්ලික් කරන්න එතකොට ඒකෙයි property sheet කියන්නේ මුළු table එකටම අදාළ දෙයක්. දැන් මෙතන මේ කොටස අදාළ වෙන්නේ මේ field එකට විතරනේ. ඒ property sheet එක මොකක්ද දැම්මම දැන් මුළු table එකටම අදාළයි. දැන් මම හිතනවා ඔයගලන්ට තේරෙන්නේ නැති කියලා මෙතන එක පෙන්නුවේ ඇයි කියලා. මොකද මෙතන අපි දැම්මොත් මේක මේ අදාළ වෙන්නේ මේ field එක ඇතුළට විතරයි. ඒ නිසා මේකත් එක්ක සම්බන්ධ කරන්න බෑ. එතකොට property sheet එකට දානවා නම් property sheet එකේ තියෙන validation rule කියලා අපිට පුළුවන් එතනට දාන්න order date එක less than delivery date කියලා. එතකොට මෙතන අපිට message එක display කරන්න පුළුවන්. එහෙම වුණොත් order date නෑ අපි දාමු නිකන් invalid dates please recheck කියලා අපි හොම message එකක් දාමු. හරි මම සේව් කරනවා. දැන් error එකක් පෙන්වෙන්නේ නැහැ. අපි නිකන් ගිහිල්ලා බලමු මේක නිකන් පොඩ්ඩක් ෆීඩ් කරන්න. order date එකම දානවා 17 order කරන ඇවිල්ලා deliver කරන්න තියෙන්නේ 19. කුත් error එකක් නැහැ. මෙතන මේ order ID එක fill කරන්න කියන එක primary key නිසා අපි එතන primary key set කරේ නැහැ. උනාට සාමාන්‍යයෙන් column එකේ first ඒ කියන්නේ අපේ table එකේ first field එක primary key විදිහට මේකෙන් auto setup කරගන්නවා. ඒතර මෙතන error එකක් වෙන්නේ නැහැ. delivery date එක තියෙන order date එකට පස්සේ අපි හිතමු අපේ order අපි delivery date එක දානවා 16 වෙනිදාට. එතකොට වෙන cell එක click කරාම අනිවාර්යයෙන් පේනවා dates invalid dates please recheck. ඒතර අපිට ඉතින් ඒ error එක හදනකම්ම මේකේ වෙනකටවත් යන්න බෑ. ඒක හදලම තමයි යන්න වෙන්නේ. මේක delete කරන්නත් බෑ මට මතක විදියට. මුකුත් කරන්න දෙන්නේ නැහැ. ඒක නිසා මොනා කරන්න කලින් උත් ඒක පොඩ්ඩක් හදලා ඉන්න. මේක set කරලා delete කරන්න. delivery status මම මෙතන ටික් කරන්න තියෙන yes no දාන්න තියෙන්නේ. හැබැයි මගේ data list එකේ මම ඒක yes no අකුරෙන් දාලා තිබ්බේ. ඒකින්ද මෙතන error එකක් පෙන්වන්න ඉඩ තියෙනවා. ඒක නිසා මම එතනට yes no එක අයින් කරලා මේ lookup wizard එක use කරන්න. එතකොට error එක වැටෙන එකක් නැහැ. නැත්තම් මෙතන කවුලක් වෙන්න පුළුවන්. finish එතන error එකක් පෙන්නනවා. අපි බලමු මොකද්ද වෙන්නේ කියලා. එතන මේ මොකක් හරි setup වෙලා තියෙන නිසා ඒක වෙන්නේ. ගණන් ගන්න එපා මේ ඔය වගේ පොඩි අවුල් ටිකක් තියෙනවා. මේ duplicate වෙලා දැක්කද? primary key එක duplicate වෙන්න බෑනේ. ඒ කලින් error එක පෙන්වන එක ආපු එකත් හොඳයි. මේක delete කරා මේකත් delete කරගත්තා නම් හරිනේ. හරි දැන් බලමු yes no එක අයින් කරලා short text දාලා save කරොත් හරි අවුලක් නැහැ. ඊට පස්සේ lookup wizard දාමු. yes no next. හරි දැන් මම හිතන්නේ වැඩේ හරි. දැන් tables ටික හදාගෙන ඉවරයි. මම හිතනවා ඒක ඔයගලන්ට පැහැදිලි වෙන්නේ නැති කියලා. ඊට පස්සේ ඔයගලන්ට මෙච්චර වෙලා කියලා දීපු දෙයක් තමයි relationship එක build කරන්නේ කොහොමද කියන එක. දැන් මේවා අපි එකකට එක relate වෙන්නේ නැහැ. customer category එකත් customer order එකත් relate වෙනවා, category product එකත් එක්ක relate වෙනවා.
කියන අපි මේක කිව්ව රිලේෂනල් මැපින් එකක් කරන්න ඕනේ මෙතනදී. එතකොට අපිට රිලේෂන්ෂිප්ස් බිල්ඩ් අප් කරන්න වෙනවා. එතකොට අපිට පුළුවන් ඩේටාබේස් ටූල්ස් වල තියෙනවා රිලේෂන්ෂිප්ස් කියලා එකක්. ඒක ක්ලික් කරන්න. ඒ ක්ලික් කරද්දී ඔයගොල්ලෝ මතක තියාගන්න ඕන දෙයක් තමයි මේ විදිහ ඕපන් වෙලා තියෙන හැම එකක්ම ක්ලෝස් කරගන්න ඕනේ. සේව් කරලා ඔක්කොම ක්ලෝස් කරගන්න නැත්නම් එහෙමෙන් එරර්ස් පෙන්නනවා. තමයි ඔයගොල්ලන් මේ වීඩියෝ එකේදී මටත් ක්ලෝස් කරන්න අමතක වෙයි. ඒක ඔයගොල්ලන් තේරුම් ගන්න පුළුවන් වෙයි ඒක කොච්චර අවුල් වෙනවද අමතක වෙනවද කියලා. හරි ඊට පස්සේ එන්න මම ආයි කරන්න. මේක ක්ලෝස් කරගෙන රිලේෂන්ෂිප්ස් ක්ලික් කරනවා. එතකොට පෙන්නනවා අපිට රිලේෂන්ෂිප්ස් හදන්න ඕනේ ටේබල්ස් ටික මොනවද කියලා. එතකොට මේ ඔක්කොම ඕනින්ද මේ ඔක්කොම ක්ලික් කරලා ඇඩ් කියන බටන් එක දෙන්න. මේ ඔක්කොම ඇඩ් වෙලා පොඩ්ඩක් ඉන්න. හරි. sorry for that. හරි මෙතන ගිහිල්ලා ඇඩ් කියන එක දෙන්න. එතකොට ඔයගලන්ට පේන ඇති හතරක් ඇඩ් වෙලා තියෙනවා. හරි. දැන් අපිට මේක ක්‍රියේට් කරන්න ඕනේ. දැන් මේක ක්‍රියේට් කරන්නදී මම කියලා දෙන්නම් පුළුවන් උපරිම සරලව. හරිද? අපි ඉස්සෙල්ලාම ගමු කැටගරි එකයි ප්‍රොඩක්ට් එකයි. මේ ටික අපිට හැඩමැඩ කරගන්න පුළුවන්. කැටගරි ප්‍රොඩක්ට් තියෙනවා. දැන් දෙයක් තියෙනවා. දැන් මේකේ තියෙන රිලේෂන්ෂිප්ස් වර්ග තුනක්. හරිද? 1 to 1 රිලේෂන්ෂිප් කියලා එකක් තියෙනවා. 1 to many කියලා තියෙනවා. many to 1 to many දෙකම එකයි. අනිත් එක many to many රිලේෂන්ෂිප් කියලා එකක් තියෙනවා. ඒතර 1 to 1 රිලේෂන්ෂිප් එකක් කියන්නේ අපි ඉස්සලා මේ රිලේෂන්ෂිප්ස් මොනවද කියලා කියලා දීලා ඉන්න. ඒතකොට අරක තේරුම් ගන්න ලේසි වෙයි. දැන් මෙතන කැටගරි එකක් තියෙනවා. ප්‍රොඩක්ට් එකක් තියෙනවා. මම ඔයාලට කිව්වා එක කැටගරි එකක් යටතේ ප්‍රොඩක්ට්ස් ගොඩක් තියෙනවා කියලා. හරිද? හැබැයි එක ප්‍රොඩක්ට් එකයි දෙන එක කැටගරි එකට විතරයි. ඒක පැහැදිලිනේ. එතකොට උදාහරණයක් විදිහට කිව්වොත් දැන් මේ කැටගරි එක අයිස්ක්‍රීම් අරගෙන ප්‍රොඩක්ට් එක කාගිල්ස් වැනිලා. හරිද? එතකොට කැටගරි එක යටතේ ප්‍රොඩක්ට්ස් ගොඩක් තියෙනවා. කාගිල්ස් වැනිලා, කාගිල්ස් චොක්ලට්, කාගිල්ස් ෆෘට් ඇන්ඩ් නට් ඒ වගේ ගොඩක් තියෙනවා. හැබැයි කාගිල්ස් වැනිලා අයිති වෙන්නේ අයිස්ක්‍රීම් කියන කැටගරියට විතරයි. කාගිල්ස් වැනිලා අයිස්ක්‍රීම් කියන එක සෆෙජස් කියන කැටගරි එකට ඇතුළත් වෙන්නේ නැහැ කවදාවත්. ඒතර ඒක තමයි මම සරලවම කියන උත්සාහ කරන්නේ. එතකොට මෙතන රිලේෂන්ෂිප් එක ගත්තොත් කැටගරි කියන්නේ one category has many products. හරිද? එක කැටගරි එකට products ගොඩක් තියෙනවා. හැබැයි එක product එකක් include වෙන්නේ එක කැටගරි එකට විතරයි. ඒතර මේක ගත්තොත් one category has many products. One product belongs with only one category. පැහැදිලිනේ? එතකොට මෙහෙමයි රිලේෂන්ෂිප් එක මාක් කරන්නේ මෙහෙමයි. one category has many products නේ. එතකොට many products වෙන පැත්ත කියන්නේ many වෙන side එක තමයි many වෙන්නේ. හරිද? එතකොට අනිත් පැත්තේ one products belong to only one category. ඒතර මේ පැත්ත 1 වෙනවා. ඒතර category side එක 1, product side එක many. ඒතර ඔයගොල්ලන්ට දැන් මේක රිලේට් කරගන්න විදියක් තියෙනවනේ. රිලේට් කරද්දී ඔයගොල්ලන්ට පොඩ්ඩක් කන්ෆියුස් වෙන්න පුළුවන්. කොහොමද රිලේට් කරන්නේ කියලා. වැඩේ ලේසි කරන්න අපිට මේක රිලේට් කරද්දී අපි foreign key කියලා එකක් යූස් කරනවා. ඒක ඉස්සෙල්ලා කියලා දීලා ඉන්නම්කෝ. foreign key එකකින් තමයි tables දෙකක් රිලේට් වෙන්නේ. හරිද? රිලේට් කරන්න ඕන නම් foreign key එක යූස් කරන්න වෙනවා. එහෙම තමයි රිලේට් වෙන්නේ. එතකොට 1 to 1 රිලේෂන්ෂිප් එකේදී කැමති සයිඩ් එකට foreign key එක දාලා රිලේට් කරන්න පුළුවන්. හැබැයි 1 to many රිලේෂන්ෂිප් එකේ මතක තියාගන්න ඕන දේ තමයි many side එකට දානවා ඒ one side එකේ primary key එක foreign key එකක් විදියට. එහෙමත් නැත්නම් product කියන table එකට category id කියන එක දාන්න ඕනේ. දාලා තමයි අපිට ඒක relate කරන්න වෙන්නේ. දැන් ඒතර product table එකේ category id නෑ මෙතන කොහොමද ඔයගලන්ට පේන්නේ. මෙතන නෑනේ. ඒතර අපිට ඒක create කරන්න වෙනවා. ඒතර මම මෙතන relationships close කරලා පොඩ්ඩකට මෙතන save කරලා products table එකට යනවා double click කරලා මෙතන category id කියලා හදා ගන්නවා. හදාගෙන short text එකක් දානවා. format එක අර format එකට use කරනවා මම. හරි. දැන් මම මේක save කරලා අපේ relationships වලට ගියොත් ඔයගලන්ට පේනවා ඇති
ප්‍රොඩක්ට්ස් වල කැටගරි ID කියලා අලුත් ෆීල්ඩ් එකක් ඇඩ් වෙලා තියෙනවා. ඔයගොල්ලන්ට මේක පොඩක් කන්ෆියුස් වුණා නම් පොඩ්ඩක් වීඩියෝ පොඩ පස්සට දාලා බලන්න. කලින් මම මේක ක්‍රියේට් කරන කලින් මෙතන කැටගරි ID කියලා ෆීල්ඩ් එකක් තිබ්බේ නෑ. දැන් තියෙනවා. එතකොට දැන් මේක රිලේට් කරන විදිය තියෙනවනේ. දැන් රිලේට් කරන්නේ ප්‍රයිමරි කී එක ළඟට ගිහිල්ලා මවුස් එක ක්ලික් කරලා අපි මවුස් එක මේ left mouse click එකක් ක්ලික් කරගෙන ඉන්නවා. ක්ලික් කරලා ඒක ඇදගෙන යනවා. ඇදගෙන ගිහලා මෙතනට තියලා මේකට පේන මවුස් එකේ කර්සර් එක වෙනස් වුණා. අතාරිනවා. එතකොට මෙහෙම edit relationships කියලා window එකක් pop up වෙනවා. එතන මේ තියෙන්නේ table category එකේ. table category එකේ category ID එක link කරන්නේ කාත් එක්කද? table product කියන table එකේ category ID එකත් එක්ක. ඒ කියන්නේ මේක link කරනවා මේකත් එක්ක. එතන කරනවා. ඊට පස්සේ මෙතන තියෙන option එකක් තියෙනවා. enforce referential integrity කියලා. ඔයගොල්ලෝ හොඳට මතක තියාගන්න මේක yes කරන්න. මේක yes කරන්නේ ඇයි කියලා කිව්වොත් මේක press කරලා පස්සේ තමයි මේ 8 දෙක enable වෙන්නේ. කලින් මේවා enable වෙලා නැහැ, disable වෙලා තිබ්බේ. press කරලා පස්සේ enable වෙනවා. ඒකෙන් කියන්නේ cascade update related fields කියලා දෙනවා. cascade delete related fields කියලා දෙනවා. records කියලා දෙනවා. cascade update කියන්නේ මෙතනදි වෙන්නේ අපි හිතමුකෝ අපි අපේ දැන් මේ fields යටදී අපි records දානවනේ. එක records ගොඩක් input කරනවා. අපි හිතමු එක තැනක record එක අපි හිතමු category name එකක් අපි වෙනස් කරනවා. හරි category ID එකක් හරි වෙනස් කරනවා කියලා. එතකොට product table එකේ category ID එක වෙනස් වෙන්න ඕනේ. එහෙම වෙන්න ඕනේ නම් cascade update related fields කියන එක enable කරන්න ඕනේ. අනිත් එක තමයි cascade delete related records. ඒ කියන්නේ අපි මෙතන category ID එක delete කරොත් product table එකේ category ID එකට තියෙන records එක delete වෙන්න ඕනේ. ඒක තමයි cascade delete related records කියන්නේ. මම හිතනවා මේක ඔයගලන්ට පැහැදිලි වෙන්නේ නැති කියලා මම මෙතන මේ දෙකම ටික් කරලා ඔයගලන්ට පේන්නේ මෙතන relationship with one to many කියලා පෙන්නලා තියෙනවා. create කරනවා. මෙන්න මර කලින් අපි රේක මම කිව්වේ මේ okay කියලා සැහෙන්න. the database engine could not lock table මොකක්ද කියලා is already in use. ඒ කියන්නේ මෙතන ඔයාලට පේනති TBL product කියන එක open වෙලා තියෙන. ඒකයි මේ එක පෙන්නන්නේ. ඒ නිසා ඒතර අපිට කරන්න දෙයක් නැහැ මේ close කරලා. මෙන්න මේකත් close කරලා ආයි අපේ relationship එක හදන්න වෙනවා. මේක හදන් ගියා මෙතනින් තිබ්බා. මෙතන මොකද edit කරන්න දෙයක් නැහැ. අපේ already අපි අරගෙන තිනවා ලස්සනට create කරන. ඒතර ඔයගලන්ට පේන ඇති වැඩේ create වුණා. මෙතන ඔයගලන්ට පේන ඇති one පැත්ත මේ පැත්ත many පැත්ත. one category has many products. many symbol එක තමයි මේ තියෙන infinity symbol එක. ඒතර one product belongs only to one category. ඒතර ඒක පැහැදිලි ඇති කියලා මම විශ්වාස කරනවා. ඊළඟට අපි ගමු customer එකයි order. හරිද? මම මේක save කරගන්න. එතනත් දැන් ඔයාලට ප්‍රශ්නයක් තියෙනවා. දැන් මම one to many කලින් කරා වගේ හිමීට එක කියන්නේ නැහැ, පොඩ්ඩක් fast කියලා දෙන්න. එක order එකකට customers ලා ගොඩක් නැහැනේ. එක order එකකට ඉන්නේ එක customer නෑ. ආ හිතන්න ඔයා order කරනවා order ID එක කෙනෙක්. අපි හිතමු order ID එකක් order ID 1 වලින් customer කෙනෙක් order කරනවා. හරිද? අපි හිතමු Mr. සිරිපාල කියලා. Mr. සිරිපාල order කරනවා order ID එක 1 තියෙන එක. ඒතර Mr. සිරිපාලගේ wife මේක order කරොත් එතකොට ඒක සිරිපාල නෙමෙයි සිරිපාලගේ wife කියන නමින් යන්නේ. එතකොට එක order එකකට ඉන්නකොට එක customer කෙනෙක් විතරයි. එතකොට එක customer කෙනෙක්ට orders ගොඩක් තියෙන්න පුළුවන්. සිරිපාලට පුළුවන් order number 1 එකක් දාන්න. ඊට පස්සේ කඩේට ගිහිල්ලා ආයෙ order එකක් දාන්න පුළුවන්. ඒ වගේ වට ඕන order 100ක් 200ක් වුණත් දාන්න පුළුවන්. හරිද? ඒතර මෙතන සරලවදීම කියන්න තියෙන දේ තමයි one order has only one customer, but one customer can place many orders. ඒතර ඒක තමයි relationship එක. එතකොට one order has only one customer නිසා මේ පැත්ත 1 වෙනවා. one order sorry ඒක කිව්වා
one customer can place many orders නිසා මේක many වෙනවා. එතකොට many side එක order side එක නිසා අපිට වෙනවා custom id එකක් order කියන table එක create කරන්න. එතකොට මම මෙතන ගිහිල්ලා order කියන table එකේ අපිට මෙතනින් add කරන්න පුළුවන්. මෙතන click to add කියලා තියෙන මෙතනින් add කරන්න පුළුවන්. මම මෙතනින් add කරලා නැහැ. මීට කලින් කමන්නේ අපි මෙතනට යන්න. කොයිකටත් හොඳයි. custom id එක දාන්න ඕනේ. custom id එතන input mask එකක් දෙමු. customer 000. හරි customer mask එකක් දුන්නා. ඒතර ඒකත් හරි. ඊට පස්සේ මම මේක close කරගන්නවා. නැත්නම් අර ලෙඩේ ආයි එනවා මට. දැන් ඔයාලට පේනවා ඇති මම save කරගත්තේ නැති එක. මෙතන custom id එක ඇවිල්ලා තියෙනවා. එතකොට මේක නේ one side එක ඉඳන් මෙතනට ඇදන් ගිහිල්ලා තරින්න තියෙන්නේ. මේ ටික දාන්න create. එතකොට ඒක හරි. දැන් ඊළඟ ප්‍රශ්නේ තමයි product. දැන් category එක වෙන කොහෙන්වත් සම්බන්ධයක් වෙන්නේ නැහැ. customer කියලා category purchase කරන්න නැති නෑනේ. ඒතර customer product එකයි සම්බන්ධයක් වෙන්නේ නැහැ. මොකද customer order එකක් නේ place කරන්නේ. එතකොට ආයි සම්බන්ධ වෙන්න තියෙන දෙක තමයි product එකයි order එකයි. දැන් මෙහෙම. order එකක් ගත්තොත් ඒ order එකට products ගොඩක් include වෙන්න පුළුවන් නේ. අපි order කරනවා මොකක්ද brand එක ice cream එකක් order කරනවා, මොකක්ද biscuit packet එකක් order කරනවා, මොන හරි vegetables fruits වගේ ඔකට ඕන තරම් products use කරන්න පුළුවන් නේ. හැබැයි ඒ වගේම තමයි එක product එකක් orders ගොඩක් include වෙන්න පුළුවන්. කියන්නේ අපි හිතමු vanilla ice cream එකක් ගන්නවා Cargill's vanilla ice cream එක තියෙන්න පුළුවන් එක order එක විතරක් නෙමෙයිනේ. order number 1 එකේ තියෙන්න පුළුවන්. ඒ කියන්නේ Mr. සිරිපාලත් order කරන්න පුළුවන්, සුමනපාලත් order කරන්න පුළුවන්. එතකොට ඒ product ID එක duplicate වෙන්න පුළුවන්. ඒ duplicate වෙන්න පුළුවන් කියන්නේ product ID එක දැන් vanilla ice cream වල අපි අර barcode එකේ input කරලා තියෙන්නේ 1 කියන product ID එක නම් Mr. සිරිපාලත් 1 use ගන්න මේ order කරන්න පුළුවන්. තව කෙනෙක් ඒක order කරන්න පුළුවන්. එතකොට මෙතන relationship එක චුට්ටක් complex. මෙතනදී one product can have many orders. එතන have නෙමෙයි. one product can be included in many orders. හරිද? ඒ වගේම one order can have many products. හරි. one order can have many products. ඒක තේරෙනවා. එක order products ගොඩක් තියෙන්න පුළුවන්. ඒ වගේම එක product එකක් orders ගොඩක තියෙන්න පුළුවන්. මෙතන එක product එකක් කියන්නේ දැන් ඔයා එක හිතන්න එපා මෙහෙම. දැන් ice cream එකක් කොහොමද product ice cream එකක් කොහොමද orders ගොඩක තියෙන්නේ කියලා හිතන්න එපා. මෙතන ice cream එක කියලා mean කරන්නේ අර එක ice cream tub එකක් නෙමෙයි. ඒ ice cream tub එකට තියෙනවනේ ID එකක්. ඒ ice cream tub එකේ තියෙන ID එක දැන් අපි හිතමු batch එකක් ආවොත් ඒ batch එකේ තියෙන ඔක්කොටම තියෙන එකම ID එක. හරිද? අපි හිතමු ice cream 001 කියලා. so ice cream 001 කියන tag එක එහෙම නැත්නම් product ID එක තියෙනවා ඒ ice cream මුළු ice cream lot එකේ ඔක්කොගෙම ice cream tubs වලට ඒක දාලා තියෙනවා. එතකොට ඒ හැම එකක්ම orders වලට include වෙන්න පුළුවන්. ඒතකොට ඒකයි මම කිව්වේ එක product එකක් orders ගොඩක තියෙන්න පුළුවන් කියලා. මම හිතනවා දැන් ඔයාලට මම කියන්න හදන දේ තේරෙන්නේ නැති කියලා. ඒතකොට මෙතන තියෙන අවුල තමයි මෙතන එන්නේ many to many relationship එකක්. හරිද? එතන many to many relationship එකක් මෙහෙම අපිට එකපාරට එකක් create කරලා දාන්න බෑ. ඒකට අපිට සිද්ධ වෙනවා associate table එකක් හදන්න. many to many relationship එකක් තියෙන ඕනම වෙලාවක ඔයාලට සිද්ධ වෙනවා associate table එකක් හදන්න. ඒක මතක තියාගන්න. ඉතින් ඒකට අපි අලුත් table එකක් create කරන්න ඕනේ. තව දෙයක්. දැන් මොකක් හරි product එකක් order එකක තියෙන products වල quantity එක හොයාගන්න ඕනේ. කියන්නේ එක order එකක include වෙලා තියෙන products වල items ගන්න. සරලවම කියන items කීයක් එක order එක තියෙනවද කියලා හොයාගන්න ඕනේ. එතකොට ඒක කොහොමද දාන්නේ? ඒක order කියන එකට දාන්නත් බෑ, products කියන එකට දාන්නත් බෑ.
ඒතර අපිට ඒක සිද්ධ වෙනවා associate table එකට include කරන්න. හරිද? in associate table එක කරද්දි මම ඒක තව චුට්ටක් explain කරන්න. ඉතින් අපි associate table එක create කරගෙන ඉමු. table එකක් හදනවා. tbl product order කියලා. ඒ දෙකේම නම් අරන් මම හැදුවේ. product id එක තියෙනවා. order id එක තියෙනවා. quantity එක තියෙනවා. ඒ product id එක මම auto number නෙමෙයි short text දාගෙන මේක input mask එකක් දානවා. ඒ order id එකටත් මම input mask එකක් දානවා. quantity එක number කරනවා. හරිද? එතකොට අපිට පුළුවන් මේ product එක මේ order එකේ මේ product එකට සම්බන්ධ කියන්නේ එක product එකකට නෙමෙයිනේ මුළු order එකේ තියෙන හැම product එකකටම සම්බන්ධ quantity එක තමයි මෙතන display වෙන්නේ. දැන් අපි හදිස්සියට අපි හිතමු අපි මෙතන order එකට දැම්මා කියලා order එකට දැම්මොත් අපිට එහෙම ගන්න බෑ. හරිද? දැන් අපි associate table එක හදලා ඉවරයි. අපි save කරගන්නවා. save කරලා අපි මේක close කරගමු නැත්නම් ආයෙ අර error එක පෙන්නයි. ඊට පස්සේ අපිට database tools වලට ගිහිල්ලා මෙතන පුළුවන් වෙන්න ඕනේ. හරි. මෙතන relationships වල මේ close කරගමු අපි. මේක save කරගෙන ඊට පස්සේ මෙතන show table කියලා එකක් තියෙනවා. අපිට අලුතෙන් add කරපු table එක මෙතෙන් add කරගන්න පුළුවන්. add කරා. හරි. මේ තියෙන associate table එක. හරිද? දැන් ඔයාලට ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. මෙතන මේකේ මෙතන එක primary key එකක් තියෙනවා. හැබැයි මතක තියාගන්න ඕන එකක් තමයි associate table එකක් හදන හැම වෙලාවකම ඒ කියන්නේ අපි associate table එකක් හදන්නේ many to many relationship එකක් තිබ්බොත් නේ. ඒ හැම වෙලාවකම ඒ many to many relationships තියෙන tables දෙකේම keys දෙක කියන්නේ දෙකේම primary keys දෙක associate table එකට අරගෙන ඒ දෙක එකතු කරලා composite key එකක් කරන්න ඕනේ. එහෙමත් නැත්නම් ඒ දෙකම primary key කරන්න ඕනේ. ඒකට තමයි composite key එකක් කියන්නේ. ඒක කරන විදිය කියලා දෙන්නම් මම. ඒ කියන්නේ product order table එකට ගිහිල්ලා design new එකට ගිහිල්ලා ඔයාලට පේනවා ඇති මෙතන මේකේ tabs වල design කියලා එකක් තියෙනවා. ඒක click කරලා මෙතන primary key තියෙනවා. දැන් ඔයා මෙතන click කරලා primary key press කරොත් ඒක primary key එක වෙනවා. මේක press කරලා කරොත් මේක primary key වෙනවා. හරිද? දැන් ඔයාලට මේ දෙකම select කරලා තමයි primary key කරන්න ඕනේ. හැබැයි ඒක මෙහෙම select කරන්න බෑ. ඔයා mouse එකේ cursor එක මේ ටිකක් dark තැනට අරන් ගියට පස්සේ ඔයාලට පේනවා පොඩි arrow එකක්. ඊට පස්සේ එතනදී click කරලා පොඩ drag කරන්න පල්ලෙහාට. ඊට පස්සේ දෙකම select කරලා දිගට ඔයාලට මේ red වගේ pink වගේ color box එකකින් බලාගන්න පුළුවන්. ඊට පස්සේ primary key කියන බටන් එක click කරන්න. එතකොට මේ දෙකටම keys වැටුණා. ඒතර ඒකට තමයි අපි කියන්නේ composite key එකක් කියලා. so මේ close කරගන්නවා. දැන් ඔයාලට පේනවා මේ දෙකම වැටලා තියෙන්නේ. ඒතර මේ දෙකේ original locations කොහෙද තියෙන්නේ? product id තියෙන්නේ මෙතන. මෙතනින් original location එකකින් ඉඳන් මෙතනට දැන් ඇවිල්ලා දානවා. හරිද? ඉතින් order එකේ original location එක මෙතන. මේක දැන් ඇවිල්ලා මෙතනට place කරනවා. ඊට create කරනවා. ඒතර create වෙලා තියෙනවා. දැන් මේක පොඩක් අර කැතයින තියෙන ඒකින්ද පොඩක් අපි මෙහාට කරලා වඩා ලස්සනට හදාගමු. එහෙම වැරද්දක් නැහැ. උනාට ඉතින් අර ලස්සනට තියෙනවා නම් පිළිවෙලා හින්දා ඒක ගොඩේ නෑනේ. දැන් මේක තේරෙනවනේ ඕන කෙනෙක්ට. හරි. එතකොට අපේ relationships හදලා ඉවරයි. මම හිතන්නේ දැන් relationships හදන විදිහත් ඔයගලන්ට සම්පූර්ණයෙන්ම හොඳටම තේරුම් ගන්න නැති කියලා මම maximum effort එක දාලා කියලා දුන්නේ. වීඩියෝ එක චයින දිගයි. sorry ඉතින් කරන දෙයක් නෑ. මට වෙන කියලා දෙන්න විදියක් හිතාගන්න බෑ. හරි. ඊට පස්සේ ඒකත් ඉවරයි. දැන් අපි data feed කරන්න ඕනේ. data feed කරද්දී ඔයාලට පුළුවන් මේකට ගිහිල්ලා මේක type කරගෙන ඉන්න. ඒක සෑහෙන දෙයක්. මොකද මේ වගේ ටියුටෝරියල් එක කරද්දී type කරගෙන ඉන්නකත් ඔයගලන්ට
එන වෙලාවක් බලන් ඉන්න නෙවෙයි ඒක පාන හින්දා මම කලින් ඩේටා ටිකක් හොයාගෙන ලෑස්ති කරගත්තා අපිට ඒක ෆීඩ් කරගන්න පුළුවන් මෙතන එක්ස්ටර්නල් ඩේටා කියන එකේ අපිට පුළුවන් මේ ඉම්පෝර්ටන්ට් ලින්ක් කියලා තියෙන කැලලක් කොටසක් අන්න එතනින් පුළුවන් අපිට ඩේටා ඉන්පුට් කරගන්න හරිද මම මේක ක්ලෝස් කරගෙන මතක තියාගන්න ෆීඩ් කරන කලින් මෙතන ටේබල් මොහරි ඕපන් වෙලා තියෙනවා නම් දැන් මෙතන ඕපන් වෙලා තිබ්බ වගේ මේ ඔක්කොම ක්ලෝස් කරගන්න ඕනේ මේ ක්ලික් කරලා අපිට ඕනේ ෆීඩ් කරන්න කොහෙන්ද කියලා මෙතන අද ඔප්ෂන්ස් තියෙනවා ඔන්ලයින් තියෙනවා ඩේටාබේසස් තියෙනවා තව ඇක්සස් එකකින් ගන්න නම් ගන්න පුළුවන් එතන ඊළඟට තියෙන ෆයිල් කියලා එතන ෆයිල් වල තියෙන ටෙක්ස්ට් ෆයිල් එකකින් ගන්න පුළුවන් XML එකකින් ගන්න පුළුවන් HTML එකකින් ගන්න පුළුවන් Excel එකකින් ගන්න පුළුවන් ඔයගොල්ලෝ මේ වෙනකොටත් දන්නවනේ සාමාන්‍ය ටේබල් එකක data save කරන්න හොඳම Excel කියලා. ඒතර මේකින් තමයි Excel sheet එක තමයි මේක තියන් ඉන්නේ මම ඒක open කරලා පෙන්නුවොත් මේකේ data set කියලා මම තියන් ඉන්නවා. කොච්චර ලයයිද දන්නේ open වෙනකල් බලමු. හරි open වෙනවා. හරි open වුණා. ඉතින් මෙතන ඔයාලට පේන ඉතින් මේ customer ගේ කොටස මම වෙනම තියන් ඉන්නවා. මේ මොනවද මේකට කියන්නේ sheets විදියට customer sheet එක තියන් ඉන්නවා. category වෙනම details තියෙනවා. product details වෙනම save කරා. order details ටික තියෙනවා. product order details ටික තියෙනවා. හරිද? මම මේ customer කියන තැනින් තමයි අතනට ගන්නෙ. හරි. දැන් අපේ මේ ටේබල් එකට කස්ටමර් කෙනෙකුට ගන්නකොට ඊට කලින් දෙයක් ඔයගලට මට කියන්න තියෙනවා දැන් මෙහෙම මේ ටේබල් එකට data feed කරද්දී ඔයගොල්ලෝ මතක තියාගන්න ඕන දෙයක් තමයි ඉස්සෙල්ලාම ඔයගොල්ලෝ feed කරන්න ඕන data අපි මේ relationships ගත්තොත් මේ තනි වෙලා ඉන්නේ ඒවට තමයි ඉස්සෙල්ලා feed කරන්න ඕනේ මම ඒකට හේතුව කියන්නම් හරි අපි ඉස්සෙල්ලාම කස්ටම අපි කැටගරි ගමුකු අපි කැටගරි එකට ෆීඩ් කරමු data හරි මෙතන මම කැටගරි එකක් දානවා PC001 කියලා කැටගරි නේම් එක විදියට දාමු අයිස්ක්‍රීම් හරිද දැන් ඔය මතක තියාගන්න මෙතන තමයි PC001 කියලා හරිද එතන data feed කරද්දි කිසිම අවුලක් නැහැ මොකුත් අවුලක් නැහැ ඊට පස්සේ මේක save කරලා නෑ අපි ඒක එහෙම කරන්නේ නැතුව මට ඊට වඩා ලේසි විදියක් මතක් වුණා. ඒ කියන්නේ ගන්න තේරුම් ගන්න ලේසි විදියක්. මේකෙන් දෙක කරමු මේක මම ඩිලීට් කරලා දාන්න. හරි දැන් මම ඔයගලන්ට කිව්වනේ මේක ඉස්සෙල්ලාමද කරන්නේ මේක කියලා. ඒක මම ඇයි එහෙම කරන්න කියනට ලේසි අරකට එන්නේ නැත්තේ ඇයි කියලා තේරුම් කරොත්. හරි. දැන් ඔයගලන්ට මම product කියන එක ගත්තොත් product කියන එකේ අපි data feed කරද්දී එතන තියෙන category ID. හැබැයි මේ විදි category ID table එකේ කිසිම එකක් fill කරලා නැහැ. හරිද? අන්න බලන්න දැන් මෙතන error එකක් පෙන්නන හැටි. product ID එක මම දෙනවා 001. product name එක දෙනවා ABC කියලා දෙමු. current stock එක 52යි. cost එක වෙනවා 25ක්. 65යි. හරි දැන් category ID එක තියෙනවනේ. category ID එකට ඇවිල්ලා මං ටයිප් කරනවා නිකන් මෙහෙම නම්බර් එකක්. මං 65 ටයිප් කරනවා කියමු. අන්න ඒක එකක් පේනවා. You cannot add or change a record because a related record is required. ඒ කියන්නේ මෙතනින් එයා කියන්නේ category ID එකට values නැතුව දාන්න බෑ කියලා. සරලවම කියනවා නම් එයා ඒක තමයි කියන්නේ. අපි මෙහෙම කරමු. අපි category එකට දාමු. PC001 category name එක ice cream දැන් category එකක් තියෙනවා දැන් product table එකට ගිහිල්ලා PC001 කියලා දාලා enter කරොත් මෙහෙම කියන්නේ සමහරක් වෙලාවට එතන ඒකට හේතුව වෙන්නේ
මේක අපි ක්ලෝස් කරලා ආයෙ ඕපන් කරලා කරමු. ඩිලීට් කරන්න. හරි. දැන් PC001 තියෙනවනේ අපි ළඟ. අපි ප්‍රොඩක්ට් කියන එකනේ ගියේ. හරි. ප්‍රොඩක්ට් ID එක දානවා මේකක්. නේම් එකකුත් දානවා, කරන්ට් ස්ටොක් එකක් දානවා. මේක දාමු මේක. අපිට මෙතන වැලිඩේෂන් එකක් කරන්න තිබ්බා. මට ඒක අමතක වුණා. මේ සාමාන්‍ය කොස්ට් එකට වඩා ප්‍රයිස් per unit වැඩි වෙන්න ඕනේ. එතන වැලිඩේට් කරන්න තිබ්බා. දැන් කමන්නේ. එතකොට කැටගරි ID එකට අපි 0.1 දාලා බලමු. දැක්කද? දැන් එතන එරර් එකක් පෙන්වන්නේ නැහැ. මෙතන හරිනම් වෙන්න ඕනේ PC එකත් එක්ක වැටෙන්න ඕනේ. මෙතන අපි අර ෆෝමැට් කරපු නිසා වෙන්නේ එතන එහෙම එරර් එකක් පෙන්වන්නේ නැත්තේ. හරිනම් මෙතන PC001 කියලා තියෙන්න ඕනේ. දැන් මං හිතනවා ඔයගලන්ට ඒක පැහැදිලි වෙන්නේ නැති කියලා. මෙතන PC002 දාමු. දැක්කද එරර් එකක් පෙන්වනවා. ඒකට හේතුව අපේ කැටගරි එකේ තියෙන්නේ 001 විතරයි. 002 එකක් නැහැ. හරිද? ඒක නිසා අපිට මෙතන සිද්ධ වෙනවා PC001 කරන්න. හරිනේ. දැන් මෙතන ඒක මං හිතනවා ඔයගලන්ට පැහැදිලි වෙන්නේ නැති කියලා මං කැටගරි එකත් අයින් කරනවා. හරි. ඊට පස්සේ මං කලින් කියපු තැනට එන්න. මෙතන මතක තියාගන්න ඕනේ ඔයගොල්ලෝ මේ තනියෙන් ඉන්නේ ටේබල්ස් ඉස්සෙල්ලා ඒක data feed කරලා ඉන්න ඕනේ. මොකද මං වාට කිව්වා වගේ මෙතන කැටගරි ID එකක් නැතුව මෙතනට කැටගරි ID එකක් ගන්න බෑ, errors පෙන්නනවා. මෙතන කස්ටම ID ගන්න නැතුව මෙතන කස්ටම ID එකක් ගන්න බෑ. හැබැයි මේවා ෆීඩ් කරලා ඉවරලා මේවා ෆීඩ් කරොත් එතකොට කිසි අවුලක් වෙන්නේ නැහැ. හැබැයි මෙතන data feed කරද්දී external data වලින් එතන පොඩි error එකක් පෙන්නනවා. ඒක මම හදාගන්න විදිහත් කියන්නම්. සෑහෙන try කරලා තමයි ඒක හොයාගත්තේ මම. පොඩි හොර වැඩක් ඒක ඇත්තම කියනවා නම් ඒක කරන්න ඕනේ core එකක් හදලා හරි විදිහට කරන core එකකින් data ටික copy කරගෙන ඊට පස්සේ append කරලා තමයි කරන්න තියෙන්නේ. ඒනට ඒක පොඩක් වලට complex වැඩ නිසා මම මේක කියලා දෙන්නම්. මෙමය. මේක හරිම ක්‍රමේ නෙමෙයි. ඒනට මේකෙන් ඔයාලන්ට shape එක වැඩක් කරගන්න පුළුවන්. හරිද? අරක පොඩක් ටිකක් complex. මෙතන ඉස්සල්ලා අපිට මම ආයි මේක කරන්න ඉදී කියලා දෙන්නම්. add new data source excel. ඉතින් මෙතන අපි select කරන්නේ කොහෙද අපේ source එක තියෙන්නේ කියලා. මම මෙතන තියෙනවා select කරා. ඉතින් options තුනක් බලා ගන්න පුළුවන්. import the source data into a new table in the current database කියලා. ඒක ඔයගොල්ලන්ට මේ අර description එකේ කියවුවොත් ඔයගොල්ලන් තේරුම් ගන්න පුළුවන්. එතන කියන්නේ ඒ data sheet එකේ තියෙන ටික මේකට load කරනවා. ඒ කියන්නේ override කරලා තමයි load කරන්නේ. අපි හිතමුකෝ දැන් මෙතන data තුනක් විතර තිබ්බා කියලා. ඒ data තුන උඩින් තමයි මේක replace වෙන්නේ. ඒ data තුන කෙලින්ම loss වෙනවා. මෙතන append කියන option එක දුන්නොත් append කියන option එක select කරලා අපිට අපේ table එක අපි select කරොත් අපිට පුළුවන් තියෙන data, ඒ කියන්නේ අපි හිතමු records 3ක් විතර තියෙනවා කියලා. ඒ records 3ට අනිත් ටික එකතු කරන්න. append කරනවා කියන්නේ එකතු කරනවා. එකතු කරගන්න පුළුවන්. මෙතන link කරොත් අපිට අතින් මොකොත් data දාන්න බෑ. අපි Excel sheet එක වෙනස් කරලා මේක වෙනස් වෙනවා. ඒ වගේ link එකක් තමයි හැදෙන්නේ. මම මෙතනදී එතනින් import කරන එක විතරයි කරන්නේ. override කරලා ඊට පස්සේ පොඩ්ඩක් ඇවිල්ලා මෙතන import spreadsheet wizard එකක් ආවා. මෙතන පෙන්නනවා customer category product order කියලා. දැන් මේ මොනවද කියලා මම ඔයගලන්ට කිව්වොත් අපේ Excel sheet එකට පෙන්නන customer category product order product කියලා තියෙනවා. ඒ ටික තමයි මෙතනින් පෙන්නන්නේ. දැන් අපි මෙතන ඉස්සෙල්ලාම import කරන්නේ category එකකට නෙවෙයි මතකද? category select කරනවා. හරිද? category select කරලා next කරනවා. ඊට පස්සේ මෙතනදී ඔයාලට පේන්න පොඩි preview එකක් පේනවා කොහොමද අපේ data set එක තියෙන්නේ කියලා. ඒතර මෙතනදී ඔයාලට අවුලක් තියෙනවා මේ category ID category type කියන එක. ඒක column headings නේ. ඒ දෙක අපේ data set එකට වැඩක් නැහැ නේ. ඒ දෙක අයින් කරන්න ඕනේ. ඒක අයින් කරන්න නම් මෙතන first row contains column headings කියන option එක ටික් කරාම ඒක වෙනම කැඩලා උඩට ගියා. දැක්කනේ. මේ
කියන්නේ මෙතන පොඩ්ඩක් ඩාර්ක් වයිට් එකක් තියෙන්නේ මෙතන මේ තර කියන්නේ ලයිට් වයිට් කියලා කලර් එකක් නැහැනේ මෙතන උඩ තියෙන ඩාර්ක් කලර් එකක් මෙතන පියර් වයිට් එක තියෙන්නේ ඒ පියර් වයිට් කොටසේ තියෙන ටික විතරයි ඒතකොට ලෝඩ් වෙන්නේ ඉතින් නෙක්ස්ට් කරනවා නෙක්ස්ට් කරාට පස්සේ මෙතන මුකුත් කරන්න යන්න එපා ඊට පස්සේ ඒක නිසා මුකුත් කරන්න නැතුව නෙක්ස්ට් කරන්න ඊට පස්සේ let access add a primary key කියලා තියෙනවා මෙතන නැත්නම් choose my all primary key තියෙනවා අපිට පුළුවන් primary key choose කරන්න නැත්නම් මෙහෙම choose කරන්න පුළුවන් mouse එකෙන් නැත්නම් මේකෙන් choose කරන්න පුළුවන් category id දාලා මම next කරනවා import table මෙතන table name එක විදියට අපි අර table මෙතන අපිට වෙන අලුත් table එක create කරන්න පුළුවන් නැත්නම් මේ table name එක දෙන්න පුළුවන් හරිද finish ඔන්න බලන්න දැන් මෙතන එකක් පෙන්නනවා can't override table or query කියලා කියනවා ඒකට හේතුව තමයි අපි relationships build up කරලා තියෙන නිසා හරිද relationships build up කරලා ඒ විදියට data load කරන්න බෑ error එකක් පෙන්නනවා මම සෑහෙන හෙව්වා Google search කරලා මට හම්බුණ එකම දේ අර කෝඩ් එකක් run කරලා append කරලා ගන්න ක්‍රමය විතරයි ඒක complex නිසා මම ඒක කියලා දෙන්නේ නැහැ මම මේ හොර වැඩේ කියලා දෙන්නම් ඒකෙදි ඔයාලට ඉස්සෙල්ලම සෑහෙන දුකයි ඒත් කරන්න දෙයක් නැහැ relationships ඔක්කොම delete කරන්න වෙනවා delete කරා ඊට පස්සේ මම save කරලා එක close කරලා ඊට පස්සේ external file එකකින් ඔන්න අපේ data set එක ගන්නවා ඉස්සෙල්ලම category කියන එකට මම load කරගන්නවා මේ steps ටික ඔයගොල්ලෝ දන්නවනේ ආයේ කරන්න දෙයක් නැහැ මේක කළා next tbl category හරිනේ finish ඔන්න එතකොට කිසිම error එකක් නැතුව finish importing කියලා message එක පෙන්නලා දින එක close කරන්න. එතකොට ඔයගොල්ලන් category එකට ගියොත් ඔයගලන්ට data items ටික ලස්සනට බලා ගන්න පුළුවන්. ඊළඟට අපි load කරන්නේ customer. ඊට පස්සේ customer එකට ගිහිල්ලා කලින් කරා වගේම data set එක select කරලා customer ඉන්නවා. next first row select කරා. next customer id customer existing yes කිසිවුලක් නැහැ ඊට පස්සේ customer එක open කරාම අර ටික load වෙලා customer ගේ ඒවා ටිකත් ලස්සනට තියෙනවා ඊට පස්සේ product එක order එක ඊට පස්සේ මෙතන close කරලා ඉන්න නැතර එකක් පෙන්නනවා එතනට ගිහිලා data set එකෙන් data set එක select කරලා order කියන එක ගන්නවා
පෙනවා ප්‍රයිමරි කී දාලා බලමු දෙකකට විතර ප්‍රයිමරි කී දාන්න බැරි නිසා මට වැරදුනා වෙන්න පුළුවන් හරි අපිට ප්‍රොඩක්ට් ඕඩර් එකට ගිහලා බලමු view එක ප්‍රොඩක්ට් ඕඩර් එකේ view එක බලමු ප්‍රයිමරි කීස් දෙකම අයින් වෙලා තියෙනවා කමන්නේ අපි මෙතනින් දාමු ප්‍රයිමරි කී එක මම කලින් කියලා දීපු විදියට දාන්න දැන් අවුලක් නැහැ නේ දැන් මේකත් ෂේප් එකේ හොර වැඩකින් කරගත්තා හරි මේ ටික ඔක්කොම ක්ලෝස් කරන්න ඉතින් අපි රිලේෂන්ෂිප්ස් බිල්ඩ් අප් කරමු මම හදපු ටික තියෙනවා කැටගරි එක යනවා මෙතනට කස්ටම් ID එක යනවා මෙතනට මොකක්ද අවුලක් ආවා ෆස්ට් නේම් දාලා තියෙන මෙතනින් කස්ටම් ID වෙන්න ඕනේ වැරදිලා කස්ටමර් ID මෙතනට යනවා referential integrity rule එකක් employee table එකේ මගේ data වල අවුලක් ඔය කියන්නේ ඒ කියන්නේ records තියෙනවලු employee ගේ records තියෙනවලු employee private table එකේ නැති ඒ වෙනා referential integrity අයින් කරමු එතකොට අවුලක් නැති වෙයි මේ වැඩේ හරි නෑ මේ කරපු වැඩේ ඒනාට වෙන කරන්න දෙයක් නෑ මොකද මගේ data set එක අවුලක් තියෙන්නේ data set එකේ කියනවා කියන්නේ customer table එකේ නැති data තියෙනවලු order table එකේ customer ID එක යටතේ sorry for that ඇත්තටම ඊට product ID එක මෙතනට link කරනවා මම හිතනවා එතන අවුලක් වෙන්නේ නැති වෙයි කියලා බලමු ආය අවුලක් වෙයිද කියලා අවුලක් නැහැ order ID එක මෙතනට ගන්නවා හරි අපිට බලමුද මේ එහෙම අවුලක් තියෙනවද කියලා මම පොඩ්ඩක් ඒක බලන්න අපරාධනේ customer ID එකක් මේක නැතිව තියෙනවා කියලා නේ කියන්නේ customer එකයි order එකයි ගමු customers ලා ඉන්නවා 21 වෙනකම් හරි හරි මෙතන customer 20යි ඉන්නේ ඒකයි අවුල අපි ඉතින් මේක 20 කරමුනේ එතකොට ඒක අවුලක් නෑනේ වැඩේ shape හරි ඊටසේ අපි යමු අපේ relationships වලට එහෙම වෙච්ච එකත් හොඳයි ඒතකොට ඔයගොල්ලන්ට ඒක තීරුම් ගන්න ලේසි වෙනවනේ දැන් අවුලක් වෙන්න විදියක් නැහැ already open කියලා කියනවා මේක අපි close කරමු save කරපු නැති නිසාද ඉන්න බලන්න ආයි මම දැන් මම save කරේ නැද්ද කොහෙද save කරලා ඔය නෝ පොඩක් ඒක බලලා කියන්න ඕගොල්ලන්ට මෙතනත් 21ක් තියෙනවනේ ඇවිල්ලා 21ක් තියෙනවා 20ට වැඩිව තියෙනවා නෑ 20ට වැඩිව නෑ දැන් එයි මං හිතනවා දැන් එයි කියලා please එන්න තාම තියෙනවා කියනවානේ මෙන්න බලන්න මේ තව එකක් තියෙනවා බිරෝ එක දැක්කේ නෑනේ තව එකක් මෙතනක් තියෙනවා හරි දැන් නම් හරියටම හරි දැන් නම් තියෙන විදියක් නැහැ හරි වැඩේ ගොඩ හොල්ලන්නේ දැක්කන එතන අර කස්ටමර් ටේබල් එකේ නැති ඒවා order table එකේ තිබ්බ කියලා එතන integrity differential integrity දාන්න දුන්නේ එහෙම වෙච්ච එකත් හොඳයි අපි මේ වීඩියෝ එකේදී කතා කරා ඉස්සලා
අපේ කේස් ස්ටඩි එකේම සිනාරියෝ එකක් පොඩක් ස්ටඩි කරලා එන්ටිටි සඳුරගත්තා ඇට්‍රිබියුට් සඳුරගත්තා රිලේෂන්ෂිප් සඳුරගත්තා ඊට පස්සේ ටේබල් එක ක්‍රියේට් කරා ඒවට අදාළ ඩේටා ටයිප්ස් දැම්මා ටික දැම්මා ඊට පස්සේ මොනවද කරේ ඊට පස්සේ රිලේෂන්ෂිප්ස් දැම්මා ඊට පස්සේ මම හිතන්නේ ඉවරයිනේ මේ කොටස මෙතන ඉවරයි මං හිතනවා ඔයගලන්ට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙන්නේ නැති කියලා මේක තේරෙන්නේ නැති කියලා මං හිතනවා මං සෑහෙන try කරා ඔයගලන්ට තේරුම් කරන්න ඔයගොල්ලෝ ඉතින් මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් අනිවාර්යෙන් පල්ලෙහා thumbs up එකක් දාන්න කමෙන්ට් එකක් දාන්න අපි subscribe කරන්න bell icon එක click කරන්න එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු ඊළඟ වීඩියෝ එක අපි කරන්න හිතන් ඉන්නේ queries run කරන්නේ කොහොමද කියන එක එහෙනම් ඊළඟ ඩෙන් අපි හම්බෙමු ජය වේවා